හෙලෝ ගයිස්, ඉතින් අපි අද සෙට් වෙන්නේ මම අලුත්ම vlog එකකට. අපි යනවා අද විජිතපුර රාජධානී කන්දර. මේක තමයි අපි ඉඳගෙන කන්ද. අපි හිමීට යන්න ඕනේ. පාරවල් මේකේ තියෙනවා. පාරවල් හොයාගන්න අමාරුයි, වැඩි කට්ටිය යන්නේ නැති නිසා. අපි පාරවල් හොයාගෙන තමයි යන්න ඕනේ. සෙට් එකත් එක්ක දෙය යන ගමන් ඉන්නේ. අද දෙන්න එක්කන්නේ මාත් එක්ක. සාමාන්‍ය මීටර 50ක් විතර ගිහපුවම මේ view එක පේන්නේ අපිට. අමාරුයි තියන්න. ගොඩක් දුර යන්න තියෙනවා. ඉඳ යන්න ඕනේ. පාරවල් නැති හින්දා මෙහෙම තමයි ඉතින් නගින්න වෙන්නේ. අර ඉතින් පේන්නේ දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය. කවුරුද දන්නා එක? නගින්න අමාරුයි ඒක. යන්න ඕනේ ගල් වලින් අල්ලගෙන, ගස් වලින් එහෙම තමයි ඉතින් යන්න තියෙන්නේ. මතක ඇතුව subscribe කරන්න. තව වීඩියෝ ගොඩක් තියෙන ඉස්සරහට එන්න. ඉතින් මෙහෙම ගල් මැදින් එහෙම යන්න තියෙනවා. ඉතින් ආතල් මොකද මේක මේ සංචාරය කරන්න සුදුසු එකක් නෙමෙයි. හැබැයි ඉතින් මේ ෆන් එකට නගින්න පුළුවන්. පාරවල් නැහැ, පාරවල් හදාගන්න. ඔය ඉතින් තියෙන්නේ දැන් සාමාන්‍ය දුරට නැගලා තියෙන අපි. ඔය විජිතපුර පන්සල පැත්තේ පේන ඉර විජිතපුර ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක. මේ තියෙන විජිතපුර පන්සල. තියෙන විජිතපුර සටන. දුටුගැමුණු රජතුමා සහ එළාර රජතුමා සටන තිබෙන්නේ මෙතන විජිතපුර බලකොපුවේ. කවුද දන්නවද? කලයක් මුස්ලිම් ගම. එහා පැත්තේ තියෙනවා යන්නේ යෝධෑල. කවුද දන්නවද? යෝධෑල තමයි ඔය පැත්තෙන් ගිහිල්ලා කලයට සම්බන්ධ වෙනවා එහා පැත්තේ. අර කඳු පැත්තේ පේන්නේ කහලු කන්ද කියලා අහලා තියන්නේ ඒක තමයි. ඉතින් දැන් අපි කෑම වගේක් ගෙන ආව හදාගන්න යන්නේ හමුදාවේ ක්‍රමයට. හමුදාවේ ජංගල් ගිහිල්ලා අපිට ඉතින් ගල් තියලා මේ කෑම හදාගන්න බෑනේ. මේ වගේ වලක් කාරගෙන ඒක තියෙනවා මෙස්ටින් එක කියලා. මෙස්ටින් එකෙන් තමයි අපි හදන්නේ. බලන්න ඔය වලක් කාරගෙන ලී කෝටු ටිකක් දාලා ඒක ගිනි දවල්ලා මෙන්න වගේ මෙස්ටින් එක උඩින් තියලා තමයි මේ හදාගන්නේ. මේක සාමාන්‍ය විනාඩි 2ක් විතර ඇතුළත රත් වෙනවා. නූඩල්ස් එකක් වුණත් විනාඩි 3ක් විතර යනකොට රත් වෙලා හොඳට එනවා. දැන් හදාගෙන අපි කියනවා අයින් කරන්න කියනවාම තාම නැගලා නැහැ. හැබැයි භාගය දුර නැගලා ඉන්නේ. කන්දයින්ට ගෙනල්ලා ඉතින් කොහොම තියාගෙන ඒකෙම තියාගෙන කන්න ඕනේ. වොග් එක ගොඩාක් දිගට හින්දා ඉක්මනට දානවා ෂොට්ස් ටික. ඊට පස්සේ ඉතින් දැන් මේ අය අපි බහින්න. දැන් අපි මේ පැත්තෙන් බහින්න ගියා බෑ බහින්න. ඊට පස්සේ ගල උඩට නැගලා තමයි බහින්න තියෙන්නේ. මේ තමයි දැක්කනේ ප්‍රපාත. මේ ගල යට තියෙන තනිකර අඩි 30 40ක් 50ක් විතර උසයි ප්‍රපාතය උඩට යටට. අයිනෙන් තමයි යන්නේ. ඉතින් නැත්තම් තව උඩට නැගින්න තියෙනවා. එහෙ ගිහින් ගියොත් අමාරුයි. ඔහොම ගිහිල්ලා අයින දිගේ ඉතින් පරිස්සමට යන්න ඕනේ. ඉස්සරහට. මීට වරෙල්ල atmosphere.com වෙනවා. දෙන්නත් පිටිපස්සෙන් එනවා. පරිස්සමෙන් යන්න ඕනේ ඉතින් ඉස්සරහට. වැටුනොත් ඉතින් සොරිම තමයි. මේ පැත්ත බලන්න නැතුව එන්න ඕනේ. බාඩ කලවලා වරින් ඈ. මෙතනින් පහු කරලා කොහොම හරි යන්න ඕනේ. නැත්නම් අර උඩට නැගලා තමයි එහා පැත්තෙන් බහින්න තියෙන්නේ. අය උඩ නැගලා ආයෙ කට්ටක් ඉඳන් කොහොම හරි යන්න ඕනේ එතනින්. වැටුනොත් ඉවරයි. මීට බලාගෙන යන්න ඕනේ.
ඒ පැත්තට යන්න එපා. එපා ලෙස්සලා වැටේ මේ අයිනේ. තව දෙයක් කියන්න ඕනේ නැග්ගට වඩා ලේසි බහින එක නිකම්ම යනවා. සාමාන්‍ය අපිට පැයක් එකමාරක් විතර ගියා නගින්න විනාඩි 20ක් විතර ඇතුළත බැස්සා. අවසාන හරිය දැන් අපි ඉන්නේ අපේ විදුපුර ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක හරිය. එතනින් තමයි එළියට එන්න තියෙන්නේ. අවසානට කොහින් හරි ගිහිල්ලා මේ පාරක්ම සෙට් වුණා යන්න. මෙතනින් තමයි එළියට ආවේ. මෙන්න මේ කන්දර තමයි නැග්ගේ අපි අද.